ඊපස්සේ පණිවිඩයක් කියවෝ එන්න කියලා. උඹ අද දානයක් දුන්නද? දුන්නා කිව්වා. ඒ දානේ පින මට සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන්ද? අම්මෝ බෑ මම බොහොම අමාරුවෙන් ඉන්වෙස්ට් කරගත්ත පින. කහවණුවක් දෙන්නම් උඹට. ඊට පස්සේ කිව්වා බෑ. කහවණු 100ක් බෑ. කහවණු 1000ක්. දුප්පත් හිතකට කහවණු 1000ක් කියන්නේ හිතන්න පුළුවන් ගණන් නෙවෙයි. ඒතර මෙයා කිව්වා පසේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕන. පසේ බුදුරජාණන් වහන්සේ සවස් කාලේ මුණ ගැහුණා. ස්වාමීනි මගෙන් අර ස්වාමීන් වහන්සේට පූජා කරපු දාණය පින ඉල්ලනවා කිව්වා. එහෙම දුන්නොත් මගේ පින නැති වෙයිද? උපාසකය පහනකින් තවත් පහනක් දැල්ලුවොත් අර පළවෙනි පහනේ ආලෝකය නැති වෙනවද කියලා. නෑ කිව්වා. පහන් දෙකක් පත් වෙනවා කිව්වා. එළියත් වැඩි වෙනවා කිව්වා. ආන්නේ වගේ ඔබ ඒ දානේ පින දුන්නොත් කාට හරි ඔතන දාන දෙකක් වෙනවා. ඔබගේ දානයයි ඔබ අනුමෝදන් කරපු දානයයි දාන දෙකක්. පින් දෙනකොට පින් වැඩෙනවා කිව්වා. සාදු කියලා ගිහිල්ලා සුමන සිටුතුමාට පින් දුන්නා. තුටු පඳුරක් විදිහට කහවණු 1000ක් දුන්නා. පින්වතුනි පින සල්ලි වලට ගන්න පුළුවන්. දැන් අපි කියන්නේ පින් සල්ලි වලට ගන්න බෑ කියලානේ. පින් සල්ලි වලට ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කරපු පින දැන් අපි මේ වගේ එකක්. අපි කියමු සෑයේ කොත කවුරු හරි බාර අරන්. දැන් මෙයා ආසයි සෑයේ කොතක් බාර ගන්න. නමුත් කොත කෙනෙක් බාර අරන්. අපේ මිනිස්සු මොකද කරන්නේ? අයියෝ කොත බාර ගන්න හිටි බාර අරන්නේ සි. ආයිතින් කොයි හරි චෛත්‍යයක් හදන්න වෙනවනේ. කොත පූජා කරන්න. එහෙම නෑ. ඒ කොතේ පින ඒ විදිහටම ගන්න පුළුවන්. කොහොමද? කවුරු හරි කෙනෙක් කොත බාර අරන් තමයි. මමත් කොතක් පූජා කරන්න ආසයි. මම මේ එකතු කරලා තියෙන බර පැන කොත සඳහා වේවා කියලා පූජා කරන්න ඕන. එතකොට එයා ඒ කොතේ පින අරන් එයා. එතකොට අර මුදල ඒ චෛත්‍යයේ කටයුතු කරන කෙනා සෑයේ කටයුත්තකට යොදනවා. මොකද කොත තියන්න සෑය හදන්න බෑ.